යකෝ මං ඇහුවේ මේ අපි කොහාටද ඇවිල්ලා ඉන්නේ කියලා. කොහාටද ඇවිල්ලා ඉන්නේ? මාදම්පේ හන්දියට නේද ඇවිල්ලා ඉන්නේ? ආ මේ මාදම්පේ හන්දියද? මේ මාදම්පේ හන්දියද? ඕනේ. අර කිව්වෝගේ ගඳ නෑනේ බං. ඒක. මේ ෂුවර් එකට මාදම්පේ හන්දියද? මට නම් ෂුවර් නෑ. අපි පොඩ්ඩක් බලමු. මාදම්පේ හන්දිය නම් මොකද වෙන්න ඕනේ? ගඳ තියෙන්න ඕනේ. අනේ එහෙම එකක් නෑ බං ඒ ඉස්සර. දැන් එහෙම නෑ. දැන් මිනිස්සු දිනුනුයි. කාලේ වෙනස් තාලේ අඳුල්. හා මේ කවුරු හරි එනවා පොඩ්ඩක් හැංගිලා ඉතින් මොකද්ද කරන්නේ කියලා බලන්න. ඉස්සරෝගේ ගා දිනෝ මේ අර්කේ ගහන. හැංගිලා ඉන්න. අන්නනෝ මේ වරේ. මේ මොනවාද මේ දැම්මේ මේ පාර මැද? කුණු. යකෝ මේ කුණු දානවා පාර මැද. ඉතින් ඔය කුණු ටික ගෙදර ගාගෙන ඉන්න. ඇහුන්නේ මේ කට්ටියට ඇහෙන්න කියන්න. ඔය කට්ටිය පොඩ්ඩක් කිට්ටුවට එන්න. මේ මූණු දාලා ඉන්න කටවඩාලා ඇහෙන්නේ නැහැ. ළඟට එන්න පොඩ්ඩක්. බය වෙන්න එපා අපි අල්ලගන්නේ නැහැ. හරි. මේ කුණු ටික මං ගෙදර ගාගෙන මොකක් කරන්නද? මං ගෙනල්ලා පාරට දෙන්න. යකෝ මේ යස වැඩන්නේ කියන්නේ. ගෙවල් වල තියෙන කුණු පාරට දානවලු. එහෙම හරියයිද? අයියෝ ඒක හොඳ නැද්ද? එහෙම හොඳ නැහැ. මේක මාදම්පෙරි. ඉතින් මාදම්පේ හන්දියට තමයි අපි කුණු දාන්නේ. එහෙම කරලා හරියන්නේ මේ බලන්න මේ දැන් ඔයාලා කුඩු දැම්මා. මේ බල්ලෝ ඇවිල්ලා ඊට පස්සේ මේ දැල්ලනවා. ඒක හරියන්නේ නැහනේ. මේ ඔයාලා දැන් මේ අපිව මේ පත් කරලා තියෙන මොකද්ද කතාවක් කිව්වනේ දන්නේ එක කියහන්කෝ. අපි මේ ඕන්ටි පප්පරේ නපර සභාවේ කුණුවයින් කරන්නේ. නෝන්න සභාවතු වුණාද? ඔව් ඔයාලා පත් කරලා තියෙන්නේ කුණුවයින් කරන්නේ. එහෙම හරියන්නේ නැහැ. එහෙම හිතුවත් අපේ රට හැමදාම ඔලබල්ලේ. මේක අපි තමයි තීරණය කරන්න ඕනේ. මේ දේවල් අපි තමයි අසල කල්පනාකරන්නේ කියලා ඔකට කියන්නේ. ඔව් ඔතයිතාවෝ. මොන කල්පනාකරන්නේ කිව්වා? ඒ කම නෝන්නේ. ඒ කුණු දාලා නේද? මේ පාරවල් වල මේවා දාන්නේ. මේ පාරක් කඩේ. එහෙම කෑ ගහන කාලයක් දැන් නැහැ. හරිද? මේවා මෙහෙම පිළ දානවද? අයියෝ මේවට තමයි කියන්නේ කසල කලමනාකරණය කියලා. මොන කල්පනාකරන්නේ? කසල කලමනාකරණය. කසල කුණු මේ රට හදන්න බෑ මේ විදිහට. බලමු මේ මොනවද තියෙන්නේ කියලා. මේ තින් වර්ගයි. ඒ කියන්නේ තිරා නොවන දේවල්. මේ ප්ලාස්ටික් වර්ග මේ ඒවා තිරාපත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ගෙදර තියෙන කුණු කන්දල් ටික ඔක්කොම ගෙනත් දාලා. මෙහෙම මේවා කලමනාකරණය කරන්න බෑ. හරිද? තිරා නොවන ඒවා වෙනම එකතු කරන්න ඕන. තිරාපත් නොවන දේවල් වෙන දේවල් වෙනම එකතු කරලා. පාදේ සභාවෙන් වෙන ඒ කසල කලමනාකරණය කරන රටේ හරියද මහත්තයෝ? ඒ රටේට බාර දෙන්න ඕනේ. කාදෙනද? ඒ වගේම තමයි. මේ කාලේ ඩෙන්ගු මතුරු හැමතැනම ඉන්නවා. සමහර පැතිවල නම් මේ මහතුරු දැන් ඩෙන්ගු මතුරු නැහැ. එයාලා මේ පොත්වල පදිංචි වෙනවා. මොකද මේ තැන් වල ඕන් තරම් තියෙනවා ඩෙන්ගු මතුරු හැදෙන්න පුළුවන් තැන්. ඕ තව අප්ඩේට් කරනවා බලන්න පොඩ්ඩක් මේ පැත්තට යලා බලන්න. මේ අපේ නෝන්ති අක්කා. එයා කියනවා ඊට කියලා ගහන්න ඕනේ නැද්ද කියලා. ඊට කියලා ගහන්නත් ඕනේ අපේ මහා සංගරත්න ඉස්සෙල්ලා කිව්වා වුන් නැද්ද? මොකද මේක අපේ ගමනේ. අපි ඕනේ කරන කාගෙන් කතාවසරයක් කරනවා. මෙන්න මෙයාලගේ ගමලු. කොහෙද මාදම්පේද? ඔයාලගේ කරන්නේ නෙමෙයි අපේත් ළම මාදම්පේ. ඔව් අයියෙක් කෙනා කවුරු හරි. එලා බෝල්! යම් පාරට පොල් ගස් වතුනට තුත්තිරි ගස් අඩන්නේ හරිද? හිතන්න එපා පාණ්ඩොඩ නැති වුණා කියලා. අපේ බොක්ක වේලේ කියලා. ඒරද? අන්න නැත්තම් කුණු බක්කියට බෑලා හරි බඩගත්තර ආගන්න සිස්ටම් එක අපි දන්නවලු. බෝ මේ පරණ දවසක් නේ අපේ සභාවතුමා. මේ ඔයාට ඔය දෙක කරේ වෙන මුකුත්ම නැද්ද? අඩඩ මේ සත්‍ය ගාන එන්න පා. මේක මාදම්පෙඩෝ. බොලම ඉන්නේ තියලා.
මොනවද කපන්නේ? මාළු මාත්‍ය මාළු කපනවල ලැල්ලේ දීලා. මාළු ලැල්ලේ දීලා කපන්නේ නැතු වෙන කොහේ දීලා කපන්නේද? එහෙම නෙමෙයි. මේ අත හොඳ වැඩක් වෙනවා මෙතන. දන්නවද? උඹලා දන්නවද මෙතන මොකද්ද වෙන්නේ කියලා? මෙතන මේ යූත් ඊගල් කියලා සංගමයක්. හරි නේද මහත්තයෝ නම? යූත් ඊගල් කියන්නේ සංඝ පරම්පරාව. මේන ෆැමිලි එකක් ගන්න. මේ මාදම්ප පුරවරයට ඉඳ හයිය හත්තිය දෙන පොල්ලෝ ටිකක් එකතු වෙලා. මේ මාදම්ප පුරවරය ලස්සන කරන්න ලොකු පෑනක් ගහනවා. තේරුණා? හැබැයි එයාලට විතරක් මේක තනියෙන් කරන්න බෑ. තේරුණාද? මේක කරන්න ඕනේ අපි හැමෝම. කවුද? හැමෝම. අන්න එක තේරුම් ගන්න ඕනේ. එතකොට හැමෝම කියන්නේ ඔකට තව ආයතන කිහිපයක් එකතු වෙනවා. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය. නැත්නම් සංගමය, සමාගම, ආයතන. ඒ වගේම ප්‍රාදේශීය සභා දෙකක් තියෙනවා. මහවත්තයි ගොඩකෙවල. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් තියෙනවා. මේ තියෙන කහවත් එක ගොඩකෙවල එක තියෙන්නේ ගොඩකෙවල. ඒ කණ්ඩායම එකතු වෙනවා. තව මොනවද එකතු වෙන්නේ? ඇයි අපේ දීනේ සංගමේ යාලත් එකතු වෙනවා මේ වෙඩේට. යාලත් එකතු වෙනවද? යාලත් එකතු වෙනවා. ඊට අමතරව මේ ගමේ ඉන්න හැමෝම එකතු වෙන්න ඕන. පාසල් වල ළමයි එකතු වෙන්න ඕන. දැන් උඹලා දැකලා තියෙන්නේ අර ඉස්සෙල්ලා කිව්වා අපේ මහත්තයෙක් මේ අයිස් පැකට් එක කාලා දාලා යනවා. සමහර ළමයි එහෙම නැහැ බෑග් එකට දාගෙන යනවා. මේ ටොපි චොකලට් එක කාලා දාලා යනවා. අපි ඕන් තරම් ඕවා කියලා දෙනවා. මේ අපි හැමෝටම ඕවා පස්සෙන් ඇවිද ඉන්න බෑනේ. නේද? අපිම හිතලා අපිම වැඩේ කරන්න ඕන. නැත්තම් මේ මහින්ද මහත්තයාටවත් රනිල් මහත්තයාටවත් එහෙම කියවම නැත්තම් අපේ අනුරු කුමාර මහත්තයාටවත් මේ රට හදන්න බෑ. ඒ හදන්න ඕනේ අපි එකතු වෙලා. තේරුණා? එහෙනම් හොඳට මතක තියාගන්න. අද ඉඳලා අපි හැමෝම එකතු වෙලා මේ මාදම්පේ පුරවරය ලස්සන පුරවරයක් කරන්න ඕනේ. ලස්සන කරන්න ඕනේ. එහෙනම් ඉතින් මේ අපිට තව තැන් දෙක තුනකට යන්න තියෙනවා. නේද? එහෙනම් අපිට අවසරයි. ඔබතුමන්ලාගේ මේ වැඩ කටයුතු ඉතාම හොඳින් සාර්ථක වේවා කියලා අපි හැමෝම නැගිටලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් ආයිබෝවන්. ඕම් අපි ගියා.